අයිබෝන් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ප්‍රොපර්ටි සේලින් YouTube channel එකට. අද වීඩියෝ එකෙත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ ගොඩක් අඩුවට මිලදී ගන්න පුළුවන් ඉඩම් සහ නිවාස 10ක් ගැන. ඉතින් අද වීඩියෝ එකේ අඩුම මිල ගණන් වෙන්නේ ලක්ෂ 10. අද වීඩියෝ එකේ ඉඩම් දෙකක් සහ නිවාස 8ක් ගැන තමයි තියෙන්නේ. ඔයාලා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මොකද ඔයාලා ඉඩම හෝ නිවාස මේ අතර තියෙන්න පුළුවන්. අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අංක එකට තියන්නේ ආදායම් ලැබෙන කුඩා පොල්ලිඩමක් ගැන. මේ පොල්ලිඩම තියන්නේ පාදුක්ක මලකල ස්ටයිලිෂ් ඇඟලුම් කර්මාන්ත ශාලාවට කිලෝමීටර් 1ක් නුදුරින් ගම ඇතුළට වෙන්න. මේ පොල්ලිඩමේ ඉඳලා පාදුක්ක නගරයට තියන්නේ කිලෝමීටර් 6ක දුරක්. මේ ඉඩමේ ප්‍රමාණය ගැන කිව්වොත් පර්චේස් 24ක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. නිරවුල් සින්නක් කරප්පු තමයි තියෙන්නේ. හොඳට වැඩුණු පොල්ගස් 21ක් තමයි තියෙන්නේ මේ ඉඩමේ. මේ පොල්ගස් වලට දැනට අවුරුදු 12ක් පමණ වයස තියෙනවා. මුර එකට පොල්ගෙඩි 250 300 අතර ප්‍රමාණයක් හැදෙනවා. ජල ගැලීම් නායම් වගේ ස්වභාවික ආපදා වලින් තොර සාමකාමී ස්ථානයක තමයි මේ ඉඩම පිහිටලා තියෙන්නේ. ඒ වගේම අතුරු මාර්ගයට මුහුණලා තමයි තියෙන්නේ. ඉතින් සම්පූර්ණ වටිනාකම ගැන කතා කරොත් සම්පූර්ණ මිල වෙන්නේ ලක්ෂ 35යි. මම පහලින් දුරකථන අංකය දාලා තියෙන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ පොල් ඉඩම මිලදී ගන්න. අංක දෙකට තියෙන්නේ ගම්පහ දෙල්ගොඩ දොම්පේ ප්‍රදේශයේ තියෙන නිවසක් ගැන. මේ නිවසේ ඉඳලා බස් මාර්ගයට කිලෝමීටර් 1ක දුරක් තමයි තියෙන්නේ. මේ ඉඩමේ ප්‍රමාණය වෙන පර්චේස් 10යි. මේ ඉඩමේ ඔප්පුව ගැන කිව්වොත් නිරවුල් සින්නක්කර ඔප්පු තමයි තියෙන්නේ. හින්දෝලට ගැටලුවකින් තොරව මේ ඉඩම සහ නිවස මිලදී ගන්නත් පුළුවන්. සාලය, නිදන කාමර 3ක්, මුළුතැන්ගේ සහ පිටත වැසිකිළිය තමයි මේ නිවසේ තියෙන්නේ. ඒ වගේම ජල විදුලි පහසුකම් තියෙනවා. මේ නිවසට එන්න අඩි 15ක මාර්ගයක් තමයි තියෙන්නේ. ඉතින් අත්පිට මුදලට විතරයි දෙන්නේ. මිල ගණන් ගැන සඳහන් කරොත් සම්පූර්ණ වටිනාකම වෙන්නේ ලක්ෂ 36යි. මම පහලින් දුරකථන අංකය දාලා තියෙනවා. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ ඉඩම් සහ නිවස මිලදී ගන්න. අංක 3ට තියෙන්නේ නිවසක් ගැන. මේ නිවස ගොඩක් අඩුවට නිවසක් හොයන ඔයාට හොඳ අවස්ථාවක්. මේ නිවස තියෙන්නේ නාරම්බල නගරයට කිලෝමීටර් 1.500ක් දුරින්. මේ නිවසේ ඉඳලා සියලුම නාගරික පහසුකම් වලට කිලෝමීටර් 1.500ක් දුරින් තියෙනවා. මේ ඉඩමේ ප්‍රමාණය ගැන කිව්වොත් පර්චේස් 15ක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. නිරවුල් සින්නක් කරප්පු තමයි තියෙන්නේ. මේ නිවස ගැන තවදුරටත් විස්තර සඳහන් කරොත් නිදන කාමර 2ක්, සාලය, මුළුතැන්ගේ සහ ටොයිලට් එක තමයි තියෙන්නේ. විදුලිය තවම ලබාගෙන නැහැ. වයරින් කරලා තියෙනවා කියලා අයිතිකරු සඳහන් කරන්නේ. ඒ වගේම ජලය ලබා ගැනීමට නරඹින්දක් තියෙනවා කියලායි සඳහන් කරන්නේ. ඉතින් මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරලා තියෙන්නේ ලක්ෂ 25යි. තවදුරටත් මිල ගණන් උන සාකච්ඡා කරගන්නත් පුළුවන්. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. අංක 4ට තියෙන ඉඩමක් සහ කුඩා නිවසක් ගැන. මේ ඉඩම තියෙන්නේ කතරගම යාල ප්‍රධාන මාර්ගය ආසන්නයේ. මේ ඉඩමේ ප්‍රමාණය ගැන කිව්වොත් පර්චේස් 74ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ ගානට මේ ඉඩම අලෙවි කරන්නේ මුදල් හදිසි අවශ්‍යතාවයක් හින්දා. මේ ඉඩම තියෙන්නේ කතරගම සිතුල්පව් යාල ප්‍රධාන මාර්ගයට මීටර් 500ක් දුරින්. මේ ඉඩම ඉඳලා කාපට් මාර්ගයට මීටර් 300ක දුරකුත්, කතරගම නගරයට කිලෝමීටර් 2 මීටර් 500ක දුරකුත්, යාල ජාතික වනෝද්‍යානයට කිලෝමීටර් 4ක දුරකුත් තමයි තියෙන්නේ. මේ ඉඩම මැනලා ප්ලෑන් ඇඳලා තියෙනවා කියලා අයිතිකරු සඳහන් කරන්නේ. මේ ඉඩමේ තියෙන කුඩා ගොඩනැගිල්ල පදිංචියට හෝ වැඩ බලන්න පාවිච්චි කරන්න පුළුවන් කුඩා ගොඩනැගිල්ලක් කියලායි සඳහන් කරන්නේ. වගේම ජල විදුලි පහසුකම් තියෙනවා. ඉතාමත් නිස්කලංක හා සුන්දර වටපිටාවක තමයි මේ ඉඩම තියෙන්නේ. නිතරම සංචාරකයන් ගැවසෙන ස්ථානයක තමයි මේ ඉඩම තියෙන්නේ. වගේම මේ වන විටත් මේ මාර්ගයේ විශාල හොටෙල් හා ගෙස්ට් හවුස් ඉදිවෙමින් පවතින බවයි අයිතිකරු සඳහන් කරන්නේ. මේ ඉඩම පදිංචියට, වගාවකට, හොටෙල්, ගෙස්ට් හවුස්, කොටේජ් වගේ ව්‍යාපාරයකට වගේම අනාගත ආයෝජනයක් ලෙස භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ ඉඩමේ සම්පූර්ණ වටිනාකම වෙන්නේ ලක්ෂ 40යි. මම පහලින් දුරකථන අංකය දාලා තියෙනවා. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ ඉඩම සහ කුඩා ගොඩනැගිල්ල මිලදී ගන්න. අංක 5 ඉතින් ගොඩක් අඩුවට නිවසක් හොයන ඔයාට තමයි මේ නිවස අරගෙන ආවේ. මේ නිවස තියෙන්නේ කුරුණෑගල 5 පාරේ නාරම්බල ගණේගොඩ බීවව ප්‍රදේශයේ. මේ නිවසේ ඉඳලා ප්‍රධාන බස් මාර්ගයට කිලෝමීටර් 2ක දුරකුත්, නාරම්මලට කිලෝමීටර් 4ක දුරකුත්, කුරුණෑගලට කිලෝමීටර් 15ක දුරකුත් තමයි තියෙන්නේ.
මේ ඉඩමේ ප්‍රමාණය ගැන කිව්වොත් පර්චස් 10ක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. නිරවුල් සින්නක් කරපු තමයි තියෙන්නේ. ඉතින් මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගැන කතා කරොත් සම්පූර්ණ මුදල වෙන්නේ ලක්ෂ 10යි. මම පහලින් දුරකථන අංකය දාලා තියන්න. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ ඉඩම සහ නිවස මිලදී ගන්න. අංක 6ට තියෙන ගම්පහ මීරිගම ප්‍රදේශයේ තියෙන නිවසක් ගැන. මේ නිවසේ ඉඳලා වේයන්ගොඩ මීරිගම රෝහල බස් මාර්ගයට මීටර් 300ක දුරකුත් පල්ලවැල ගණේගොඩ ස්ටේෂන් එකට මීටර් 800ක දුරකුත් මීරිගම අධිවේගී මාර්ගයට කිලෝමීටර් 3ක දුරකුත් තමයි තියෙන්නේ. මේට මේ ප්‍රමාණය ගැන කිව්වොත් පර්චස් 18ක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. නිරවුල් සින්නක් කරප්පු තමයි තියෙන්නේ. ඒ හින්දා ඔයාලට ගැටලුවකින් තොරව මේ ඉඩම සහ නිවස මිලදී ගන්නත් පුළුවන්. මේ නිවස ගැන තවදුරටත් විස්තර සඳහන් කරොත් සාලය, කාමර 3ක්, කෑම කාමරය, මුළුතැන්ගේ සහ පිටත නාන කාමරය තමයි තියෙන්නේ. ඒ වගේම ජල විදුලි පහසුකම් සහිතයි. මේ සියලුම පහසුකම් එක්ක මේ නිවසේ සහිත මේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ ලක්ෂ 35ක මුදලක්. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ ඉඩම සහ නිවස මිලදී ගන්න. අංක 4ට තියෙන රුවන්වැල නගරයට කිලෝමීටර් 1ක දුරින් පිහිටි නිවසක් ගැන. මේ ඉඩමේ ප්‍රමාණය වෙන්නේ පර්චස් 34යි. මේ ඉඩමේ ඔප්පුව වෙන්නේ සින්නකර ඔප්පුව. ඒ හින්දා ඔයාලට ගැටලුවකින් තොරව මේ ඉඩම සහ නිවස මිලදී ගන්නත් පුළුවන්. මේ නිවසේ කාමර 3ක් තමයි තියෙන්නේ. ජල විදුලි පහසුකම් සහිතයි. තනිතලා ඉඩමක් තමයි මේ ඉඩම. ජල ගැලීම් නායම් වගේ ස්වභාවික ආපදා වලින් තොර ස්ථානයක තමයි මේ ඉඩම සහ නිවස පිහිටලා තියෙන්නේ. මේ සියලුම පහසුකම් එක්ක මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ ලක්ෂ 55යි. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ ඉඩම සහ නිවස මිලදී ගන්න. අංක 8ට තියෙන්නේ ගම්පහ දෙල්ගොඩ අහුගම්මන පිහිටි නිවසක් ගැන. මේ නිවසේ ඉඳලා මහමෙවුනා බෞද්ධ විද්‍යාලයට මීටර් 300ක දුරකුත්, දෙල්ගොඩ නගරයට කිලෝමීටර් 5ක දුරකුත්, බීගම අපනයන කලාපයට කිලෝමීටර් 6ක දුරකුත් තමයි තියෙන්නේ. මේ ඉඩමේ ප්‍රමාණය ගැන කිව්වොත් පර්චස් 25ක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. සාලය, නිදන කාමර 3ක්, මුළුතැන්ගේ සහ බාත්රූම් එක තමයි තියෙන්නේ. බාත්රූම් එකේ හොට් වෝටර් පහසුකමුත් තියෙනවා. මේ ඉඩමේ පොල් ගස් 6ක්, අඹ ගස්, ගස් ලැබු, රම්බුටන්, ජම්බු, නෙල්ලි, පේර, වෙරළු කොස් වගේ බොග රාශියක් වගා කරලා තියෙන්නේ. ඉතින් මේ සියලුම පහසුකම් එක්ක මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ ලක්ෂ 65ක මුදලක්. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ ඉඩම සහ නිවස මිලදී ගන්න. අංක 9ට තියෙන්නේ බුලත් සිංහල ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 2ක දුරින් පිහිටි නිවසක් ගැන. මේ ඉඩමේ ප්‍රමාණය වෙන්නේ පර්චස් 15යි. සින්නක්කර ඔප්පු තමයි තියෙන්නේ. ඉතින් ටොයිලට් එකක් නැහැ කියලා අයිතිකරු සඳහන් කරන්නේ. සම්පූර්ණ වටිනාකම වෙන්නේ ලක්ෂ 15 මාරයි. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ ඉඩම සහ නිවස මිලදී ගන්න. අංක 10ට අද වීඩියෝ එකේ අවසානයේ අරගෙන වෙලා තියෙන්නේ ගම්පහ කිරිඳිවැල මණ්ඩාවල පිහිටි අංක සම්පූර්ණ නිවසක් ගැන. මේ නිවසේ ඉඳලා 225 කිරිඳිවැල දෙල්ගොඩ බස් මාර්ගයට මීටර් 200ක දුරක් තමයි තියෙන්නේ. මේ ඉඩමේ ප්‍රමාණය ගැන කතා කරොත් පර්චස් 10ක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. වගේම නිරවුල් සින්නක් කරප්පු තමයි තියෙන්නේ. මේ නිවස ගැන තවදුරටත් විස්තර සඳහන් කරොත් සාලය, කාමර 2ක්, කෑම කාමරය, නාන කාමරය, මුළුතැන්ගේ සහ පිටත ටොයිලට් එක තමයි තියෙන්නේ. ජල විදුලි පහසුකම් සහිතයි. වටතාපය සහ ගේට්ටු සවි කරලායි තියෙන්නේ. ගම් වතුර අපදා තත්වයක් නොමැති ස්ථානයක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණ වටිනාකම වෙන්නේ ලක්ෂ 49ක මුදලක්. ඉතින් මිල ගණන් උනත් තවදුරටත් සාකච්ඡා කරගන්නත් පුළුවන්. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ නිවස මිලදී ගන්න. ඔන්න ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැතුව බලනවා නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම notification bell එකත් all දාලාම තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් වගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා ඊටමක් හෝ නිවසක් හොයනවා නම් හොයන දිස්ත්‍රික්කය හෝ ප්‍රදේශය පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.